එතකොට මේ දැන් එකතු වෙන්න ටිකක් සුබ පෙරදිනේ දකින්නේ. ඔබතුමාට මොන වගේ හැඟීමක්ද මේ වෙලාවට තියෙන්නේ? හරි සතුටුයි ඉතින්. මේක මීට වඩා සතුටක් නැහැ. මේක තමයි ඉල්ලුවේ දිගටම එකතු වෙන්න කියලා. ඒ සතුට විඳිනවා මමත්. එළියේ ඉඳලා හරි කෘත්‍යාධිකාරීව නැති වුණත් එළියේ ඉඳලා හරි සතුට විඳිනවා. ඒක තමයි වෙන්න ඕනේ. ප්‍රධාන වශයෙන් එක්කෙනෙක් ප්‍රධාන විදිහට මම විවේචනය කරා. ඉතින් එතුමාට කිව්වා ඔබතුමා පැත්තකටලා ඉන්න පොඩ්ඩක් මෙහෙම වුණොත් හිටපු ජනාධිපතිතුමාට නැවත ජනාධිපතිත්ව වෙන්න පුළුවන්. ඉතින් හිටපු ජනාධිපතිතුමාගේ පරාජයට ප්‍රධාන වශයෙන් හේතු වෙන කාරණාවල්දිත් මම කිව්වා මෙහෙම පොඩ්ඩක් පැත්තකටලා ඉඳියොත් මේක අපිට දිනවන්නත් පුළුවන් කියලා. ඉතින් අදටත් කියන්නේ ඒකයි. එතුමා ජනතාව අතර නෙමෙයි ඉන්නේ. එතුමා වටේ ඉන්න කීප දෙනෙක් තියාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ කීප දෙනෙක් හින්දා තමයි පක්ෂය මේ වෙන්නේ. මම නම් කියන්නේ නැහැ. නමුත් දන්නෝ දනිති. නායක දෙපළ එකට වාඩිලා සාකච්ඡා කරන්න ඕන. නායක දෙපළ තමයි තීන්දුව తీරන ගන්න ඕනේ. මම කියන්නේ ආලුතෙන් දෙන්නට දෙපැත්තම නායකයෝ හැටියට ඉඳලා මේක එකතු වෙන්න පුළුවන්. මොකද මහා මැතිවරණයක් කලින් ඉල්ලුමින් මම කවුරු කිව්වත් පළාත් සභා මැතිවරණ එන්නෙත් නැහැ. ජනාධිපතිවරණ එන්නෙත් නැහැ. මම ආයේ 2026 ජනවාරි වල නැවත කියනවා එන්නේ මහා මැතිවරණය. මේ එකතු වීම තුලම තියෙන්නේ එකයි මහා මැතිවරණය එන්නේ. මොකද පරදින ජනාධිපතිවරණයකට කවුරුත් ඉදිරිපත් වෙන්නෙත් නැහැ. ඉඳ ඒක තියන්නෙත් නැහැ. ඒ නිසා ජනාධිපතිවරණය එන්නේ විධායක ජනාධිපතිවරණ අහෝසි වෙනවා. මේ රටේ ඒක අපි බලාපොරොත්තු වෙන දෙයක්. ඒ සඳහාත් අපි එළියට බහලා කතා කරනවා. ඒ නිසා විධායක ජනාධිපතිවරණය අහෝසි කරන්න තියෙන හොඳම ආණ්ඩුව 3-2ක් තියෙන හොඳම ආණ්ඩුව මේක. ඒගොල්ලන්ගේ මැතිවරණ ප්‍රකාශයත් තියෙනවා එක් කරනවා කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙන අය කරයි කියලා. ඒ නිසා අවසාන බලාපොරොත්තු හැටියට තියෙන්නේ අනුර කුමාර දිසානායක මහත්මයා විධායක ජනාධිපතිවරණය අහෝසි කරයි කියලා. ඒක අපි බලාපොරොත්තු වෙනවා.